ඔයා ඒ ලෙවල් වලට O level වලට ග්‍රැෆික් චිත්‍ර තෝරගෙන ඉන්නවා නම් ඔයාට වැදගත් වෙන දෙයක් තමයි අද දවසේ කතා කරන්න යන්නේ. එහෙනම් දිගටම රැඳිලා ඉන්න ආර්ට්මිරේ channel එකත් එක්ක මේ චිත්‍ර ගැන කතා කරන ලංකාවේ එකම ඔන්ලයින් චිත්‍රපන්තිය ආර්ට්මිරර්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මාත් එක්ක හැදිලා ඉන්න ගොඩක් ළමයි තෝරගෙන ඉන්න විෂයක් තමයි ග්‍රැෆික් චිත්‍ර නිර්මාණය. ඒ කියන්නේ අපේ පේපර් එකේ 1 2 3 කියන අඳින කොටස් වලින් අන්තිමටම ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ විදිහට අඳින කොටස් වලින් අන්තිම කොටසට එකතු වෙනවා ග්‍රැෆික් චිත්‍ර නිර්මාණය කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මේක ලේසි මාතෘකාවක්, මේක පාට කරන්න ලේසියි, වැඩි වෙලාවක් යන්නේ නැහැ කියන නිසා ගොඩක් දෙනෙක් මේ චිත්‍ර නිර්මාණය කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ලංකාවේ බහුතරයක් දෙනා චිත්‍ර කරන බහුතරයක් ළමයි තෝරගෙන ඉන්නේ මෙන්න මේ ග්‍රැෆික් කියන කාණ්ඩ. ඉතින් මේක යටතේ ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. මේක කරද්දී ඕගොල්ලෝ කොහොමද දැනුවත් වෙන්න ඕනි කියන කාරණා ගැන කතා කරුවා. පළවෙනි කාරණාව තමයි අපි ඉස්සෙල්ලා හිතන්න ඕනේ ග්‍රැෆික් චිත්‍රයක් නිර්මාණය කරන්නේ මොකක් සඳහාද කියන එක. ඉතින් ඕගොල්ලෝ දන්නවා ග්‍රැෆික් නිර්මාණය කිරීමේදී ගොඩක් වෙලාවට අපි ඒකෙන් යම්කිසි පණිවිඩයක් දෙන්න තමයි ග්‍රැෆික් නිර්මාණය කරන්නේ. එතකොට දැන්වීමක් වෙන්න පුළුවන්, ලේබල් එකක් වෙන්න පුළුවන්. ඒකේ තේමාව, එහෙම නැත්නම් ඒකේ අඩංගු ද්‍රව්‍ය, එහෙම නැත්නම් මේ දිනය, ඒ වගේ දේවල් ප්‍රධාන කරුණු ඒක අඩංගු වෙද්දී ඒක බලන ප්‍රේක්ෂකයාට, එහෙම නැත්නම් ඒක ගන්න පාරිභෝගිකයාට, එහෙම නැත්නම් ඒක විකුණන පාඨකයාට, එහෙම නැත්නම් පොත් පිට කවරයක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්. ඒක විකුණන පාඨකයාට මේකේ තියෙන අන්තර්ගතය ගොඩක් වෙලාවට ඒකෙන් අපි අඳින ග්‍රැෆික් නිර්මාණ පෝස්ටරයක් වෙන්න පුළුවන්, පොත් පිට කවරයක් වෙන්න පුළුවන්, සබන් දවටනයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකින් අර යන අදහස ඩිරෙක්ට්ලි ඍජුවම ඒ ග්‍රාහකයා වෙත යන්න ඕනේ. ඉතින් ඒක sannivedana ක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. ඉතින් ඒකට අපි පාවිච්චි කරන වර්ණ, හැඩතල, රූප මේ වගේ දේවල් ගොඩාක් හිතලා තමයි අපි ග්‍රැෆික් නිර්මාණයක් සිද්ධ කරන්න ඕනේ. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා මේක ගොඩක් ලේසි, මේක එච්චර නැහැ, හැඩතල නැහැ, ප්‍රකාශන චිත්‍ර මෝස්තර වගේ අමාරු නෑ කියලා. ඒ වුණාට මේක තමයි බැලුවහම තියෙන අමාරුම මාතෘකාව කියලා කියන්න පුළුවන්. ළමයි ග්‍රැෆික් නිර්මාණයක් කරලා ලකුණු ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ ළමයා තේරුම් ගන්න ඕනේ මේකේ තියෙන බැරෑරුම්කම. එහෙම නැත්නම් මේ මාතෘකාවේ තියෙන අන්තර්ගතය හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද මේක ප්‍රකාශන චිත්‍රයක් නම් මාතෘකාවක් දීලා ඒකට අදාළ සිද්ධියක් නේ අපි අඳින්නේ. නැත්නම් මෝස්තර චිත්‍රයක් නම් ඒක දීලා චිත්‍රයක් දක්වන්න පුළුවන්. ඒකේ ගානට මුළුතල මෝස්තරයක් නම් ව්‍යාප්ත මෝස්තරයක් නම් ඒ වගේ නිර්ණායක වලට අඳිනවා. හැබැයි ග්‍රැෆික් චිත්‍ර නිර්මාණයේදී ගොඩක් තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒකේ තියෙන සිද්ධාන්ත භාවිතය. ඒ කියන්නේ මේක අපි කාටද කරන්නේ? එහෙම නැත්නම් ග්‍රාහකයෙක් ඉන්නවද? පාඨකයෙක් ඉන්නවද? පාරිභෝගිකයෙක්ද කරන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට එයාට ඒ අදහස ඩිරෙක්ට්ලි ඍජුවම සම්බන්ධ වෙන විදිහට තමයි අපි ඒක සිද්ධ කරන්න ඕනේ. ඒකේ තියෙනවා එක එක දැන් පොත් පිට කවරයක් ගත්තොත් ඒකට පොතේ නම, ඒ වගේම පොතේ මිල, එතකොට කර්තෘ මේ වගේ කරුණු අන්තර්ගත කරලා අපි ඒක අඳිනවා. එතකොට ලේබලයක් ගත්තත් එහෙමයි ඒකේ මිල, ඒකේ අඩංගු ද්‍රව්‍ය, ලේබලයට අදාළ වෙන මොනවද ඒකේ ප්‍රොඩක්ට් එක කියන මේ හැම කරුණක්ම ග්‍රැෆික් නිර්මාණවලදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට පෝස්ටර් චිත්‍රයක් ගත්තහමත් එහෙමයි. දැන් මොනවා හරි අපි උදාහරණයක් විදිහට වන සංරක්ෂණය ගැන කතා කරමු. වන සංරක්ෂණය ගැන පෝස්ටර් චිත්‍රය නිර්මාණය කරන්න කියලා. එතකොට ගොඩක් දෙනෙක් කරන්නේ ගස් ටිකක් අඳිනවා, අලි ටිකක් අඳිනවා, මුවෙක් අඳිනවා, ඒ වගේ දේවල් කරනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒක ලස්සනට චිත්‍රමය විදිහට නිර්මාණය කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන මම උදාහරණ කීපයක්ම අරන් තියෙනවා. ඒකේ ඒවෙන් පේනවා මේක වන සංරක්ෂණය ගැන තමයි කියලා තියෙන්නේ කියන. ඒකට තව එකක් ගත්තොත් ජලය ආරක්ෂා කරන එක ගැනත් මේ විදිහට ඔයගොල්ලන්ට උදාහරණ පේනවා. ඉතින් ඒ වගේ අර සංකීර්ණ, ඒ කියන්නේ ඒ තේමාවට සංකීර්ණත්වයක් එකතු කරලා තමයි ග්‍රැෆික් නිර්මාණය කරන්න ඕනේ. ගොඩක් හොඳට ඒකේ අර්ථය එන විදිහට. එතකොට හිතන්න මත්ද්‍රව්‍ය භාවිතයේ පිටු දකුණු කියලා චිත්‍රය නිර්මාණය කරොත් ඒකේ අර සිගරට් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් ඇඳලා හිස් කබලක් ඇඳලා මේ ක්‍රොස් එකක් දාලා කියන එක නෙමෙයි මත්ද්‍රව්‍ය භාවිතය කියන්නේ. ඉතින් ඊට එතනින් එහාට ඒ ලෙවල් ළමෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒ ලෙවල් වලට ග්‍රැෆික් නිර්මාණ තෝරගෙන ඉන්නවා නම් හොඳට ඒකට අදාළ වෙන මාතෘකාව, ඒකට අදාළ වෙන තේමාව ගැන හොඳ සැලකිලිමත් වෙන්න. මොකද ඔයාට ඒකේ තියෙන අදහස ඒකපාරට පෙන්වන්න බැරි වුණොත් ඔයාට සෑහෙන ලකුණු ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේක සරලව හිතන්න එපා. ග්‍රැෆික් නිර්මාණය කියන්නේ අමාරු මාතෘකාවක් කියලා. ග්‍රැෆික් නිර්මාණවලදී අපිට කියන්න බෑ මෙන්න මේ විභාගෙට එනවා කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ප්‍රකාශන චිත්‍ර මාතෘකාව ගත්තොත් අපි දන්නවා ගොඩාක් ප්‍රකාශන චිත්‍ර මාතෘකා සාමාන්‍යයෙන් ගැමි පරිසරය ආශ්‍රිත වෙනවා. සමහරවිට ආගමික තේමා යටතේ එනවා. ගොඩක් වෙලාවට දීවර අවස්ථා වගේ ගොඩක් ප්‍රකාශන චිත්‍ර එනවා.
හැබැයි මේ ග්‍රැෆික් නිර්මාණ අපිට එකපාරට කියන්න බැහැ මොන වගේ එකක්ද මේ පාරට එන්නේ, මේ වගේ එකක් තමයි මේ අවුරුද්දේ එන්නේ කියලා අනුමාන කරන්න බෑ. මොකද ග්‍රැෆික් කාණ්ඩ එක එක විදිහට ළමයින්ට නිර්මාණය කරන්න දෙන්න පුළුවන්. ඉතින් මං කිව්වේ කලින් ප්‍රධාන කාරණාව තමයි අපි ග්‍රැෆික් නිර්මාණය කිරීමේදී එහෙම නැත්නම් අපි කියනවා මේක නිර්මාණය කරන සාමාන්‍ය ලෝකේ භාවිතා කරන කම්පියුටර් තාක්ෂණයනේ. එහෙම නැත්නම් මොනවා හරි සොෆ්ට්වෙයාර් එකකින්නේ ග්‍රැෆික් ඇඩ්වර්ටයිස්මන්ට් හදන්නේ. හැබැයි ළමයි චිත්‍ර කරන ළමයින්ටත් ඒ විදිහටම දෙනවා මෙන්න මේ විදිහේ එකක් ඕගොල්ලෝ ඇඳලා නිර්මාණය කරන්න කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අර පරිගණක තාක්ෂණයෙන් කරන විදිහටම අපේ අඳින ග්‍රැෆික් නිර්මාණයත් ඒ විදිහටම ඉවර කරන්න. මොකද පරිගණකයෙන් කරන එක කිසිම කඩතුළු නැහැ. ඒක වර්ණ එහෙ මෙහෙ සුදු තැන් හිස් තැන් නැහැ. ලයින්ස් ලස්සනට ෂාප් විදිහටනේ ඒක නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ විදිහටම අපි චිත්‍ර අතින් එහෙම නැත්නම් හෑන්ඩ් ඩ්‍රෝවින් වලදී කරද්දී ග්‍රැෆික් නිර්මාණය ඒ විදිහටම නීට් ක්ලීන්ව තියෙන්න ඕනේ. අපි මේ ග්‍රැෆික් වලදී භාවිතා කරන වර්ණ ගැන කතා කරොත් මම ඔයගොල්ලෝ දැකලා ඇති ටීවී ඇඩ් වල එහෙම ගොඩක්ම ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වල වෙන දැන්වීම් වලට පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට තනි පාට. එහෙම නැත්නම් අපි කියන ෆ්ලැට් කලර්ස් කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කොකාකෝලා ඇඩ් එකට අපි කොකාකෝලා ගැන මතක් කරොත්ම අපේ ඔළුවට යන්නේ මොකද්ද? කොකාකෝලා වල රතු පාට තමයි ඔළුවට යන්නේ. එතකොට අර ඒකට ආවේනික වර්ණ කාණ්ඩයක් තියෙනවා. දැන් හිතන්න කොහොඹ සබන් නිෂ්පාදනය කරනවා කියලා. ඒකට අදාළ ලේබල් එක නිෂ්පාදනය. එතකොට ඒකේ තියෙන සාමාන්‍ය කොළ පාට. එතකොට අපි නිර්මාණය කරන මොකක් හරි දවටනයක් ලේබලයක් මේ වගේ දෙයක තියෙන වර්ණ ගැන හොඳ සැලකිලිමත් වෙන්න ඕනේ. හිතන්න පළතුරු මොකක් හරි නිර්මාණය කරන මිදි වලින් මොනවා හරි නිෂ්පාදනයක් කරනවා කියලා. එහෙනම් අපේ ඔළුවට යන්න ඕනේ මිදි කියන්නේ දම් පාට. ඒතර දම් පාටින් තමයි අපි ඒක නිර්මාණය කරන්න ඕනේ. ඒ කියන්නේ සමස්ත ග්‍රැෆික් නිර්මාණය. එතකොට පෝස්ටර් චිත්‍රයත් එහෙමයි. පෝස්ටර් චිත්‍ර එහෙම එකිනෙක වර්ණ කාණ්ඩයන් අපිට එහෙම ඒ කියන්නේ වෙන් කරලා කියන්න බෑ. මාතෘකාවෙන් මාතෘකාවට ඒක වෙනස් වෙනවනේ. එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඒකට වර්ණ පාවිච්චි කිරීමේදී වර්ණ අඩුවෙන් පාවිච්චි කරන්න. පෝස්ටර් චිත්‍රයක් ගත්තාම සාමාන්‍යයෙන් වර්ණ 4න්වත් ඉවර කරන්න පුරුදු වෙන්න. ඊට එහා වර්ණ පාවිච්චි කරන්න යන්න එපා. මොකද ග්‍රැෆික් නිර්මාණයේ ප්‍රධානම සාධකය තමයි අපි නිර්මාණය කරන දේ ග්‍රාහකයාට ප්‍රබල sannivedana මාධ්‍යයක් විදිහට ඉදිරිපත් කිරීම. එතකොට ඒ sannivedanය වන පණිවිඩය හොඳින් එයාට යවන්න තමයි අපි මේ ග්‍රැෆික් නිර්මාණ කරන්නේ. ඉතින් ඒක හොඳට ඔළුවට දාගන්න. ඒ ලෙවල් ළමයි ග්‍රැෆික් නිර්මාණ කරනවා හොඳ අර්ථයක් සහ ගැඹුරු අර්ථයක් ඕගොල්ලන්ගේ ග්‍රැෆික් නිර්මාණවල තියෙන්න ඕනේ. ඊගව කාරණය තමයි ගොඩක් දෙනෙක් ග්‍රැෆික් නිර්මාණ කරද්දී වෝටර් කලර්ස් සහ ෆැබ්‍රික් පේන්ට් තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ වර්ණ මාධ්‍ය විදිහට භාවිතා කරන්නේ. එතකොට ඔයගොල්ලෝ හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. වෝටර් කලර්ස් වගේ දේවල් පාවිච්චි කරද්දී අපි ඒකට වතුර පාවිච්චි කරනවා තමයි. හැබැයි වතුර පාවිච්චි කරද්දී වතුර අඩුවෙන් පාවිච්චි කරලා ඒක ඝන මාධ්‍යයක් විදිහට යොදාගෙන මෙන්න මේ විදිහට ඔයගලන්ට ඒක නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඒ තමයි ෆැබ්‍රික් පේන්ට් නම් ඝන මාධ්‍ය නම් ඒක කියන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒකේ ගොඩක් වෙලාවට අපි කොහොම ෆ්ලැට් කලර්ස් ගන්න ඒක වර්ණ මිශ්‍ර කිරීමේදී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. ෆැබ්‍රික් පේන්ට් එක ගොඩක් වෙලාවට ගොඩක් තික් එකට ගාන යන්නත් එපා. ඒක ස්මූත් සමහර වෙලාවට ෆැබ්‍රික් පේන්ට් එක ගාද්දි තැන් වල අර කට්ට අපි කියනවා ටිකක් අර ගුලි ගුලි වගේ හිටිනවා. ඉතින් ඒක නැති කරන්න හොඳ ස්මූත් විදිහට ලේයර්ස් දෙක තුනක් ඔයගොල්ලන්ගේ පෝස්ටර් චිත්‍ර වෙන්න පුළුවන්. පොත් පිට කවරයක් නිර්මාණය කරන එක වෙන්න පුළුවන්. හොඳ ස්මූත් විදිහට ඒ වර්ණ තවරන්න උත්සාහ කරන්න. ඊගාව එක තමයි ගොඩක් දෙනෙක් පැස්ටල් මාධ්‍යයක් මේ ලෙවල් ග්‍රැෆික් නිර්මාණවලදී පාවිච්චි කරනවා. ඉතින් ඒක මම මෙතනදී වැරදි කියන්නේ නැහැ. හැබැයි ඔයා ඒ ලෙවල් මට්ටමේ ළමෙක් නම් පැස්ටල් මාධ්‍ය පාවිච්චි කිරීමේදී ගොඩක් සැලකිලිමත් වෙන්න. ඒක ඇඩ්වාන්ස් විදිහට එහෙම නැත්නම් ඔයගොල්ලෝ O level ප්‍රාථමික මට්ටමේ විදිහට පැස්ටල් පාවිච්චි කරන්න යන්න එපා. ගොඩක් වර්ණ හොඳට මිශ්‍ර කරලා ඒක හොඳ අදහස ප්‍රබල sannivedanayak විදිහට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට පැස්ටල් පාවිච්චි කරා කියලා එතන ලකුණු අඩු වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මට කියන්න ඕනේ. මොකද ගොඩාක් දෙනෙක් චිත්‍ර කරන ළමයින්ගේ ගොඩාක් 60% විතර තෝරගෙන ඉන්නේ ග්‍රැෆික් නිර්මාණ. ඉතින් ඒක මං හිතන්නේ ඔයගොල්ලෝ තෝරගෙන ඇත්ත ඒක ලේසි කියලා වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ග්‍රැෆික් චිත්‍ර කියන්නේ අමාරු මාතෘකාව අමාරු විෂයක්. මොකද ඒකේ කියන්න තියෙන අදහස ඒ වෙලේ ඍජුවම කියන්න බෑ. ඒක වක්‍රාකාරයෙන් කියන්න පුළුවන් විදිහට තමයි අපි මේ ග්‍රැෆික් නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලන්ට හොඳට හිතීමේ බුද්ධියක් තියෙන්න ඕනේ. හොඳට sannivedanaya කරන්න හොඳ හැකියාවක් චිත්‍රත් එක්ක දෘශ්‍ය කලාවත් එක්ක තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයගොල්ලන්ට හොඳ ග්‍රැෆික් නිර්මාණයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ.
එහෙනම් මං හිතනවා අද දවසේ කතා කරපු කරුණු ටික ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අඩ්මිනස් channel එකත් එක්ක දිගටම රැඳිලා එන්න. මේ වීඩියෝ එක සම්බන්ධ අදහස් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒක මට ගොඩක් වැදගත් වෙන ඉස්සරහා වීඩියෝ වලට. එහෙනම් අදට ගිහින් එන්න ඔයගලන්ට සුබ දවසක්.